ගිහි වේවා පැවිදි වේවා මේ කාරණේ තාම තදින් හිතට කාවද්ද ගන්න කිසිවෙකුටත් චෝදනා ශීර්ෂයෙන් මුවක් විවර කරන්න එපා. ඔබ සංසාර ගමනේදී අනේක වර චෝදනාවන්ට අභූත චෝදනාවන්ට ගොදුරු වෙලා නතු වෙලා හිරේ විලංගුවේ ඔබට වැටෙන්න සිද්ධ වෙනවා. බෙලි කැපුම් කන්න වෙනවා. අනේක විද වද හිංසනයන්ට ඔබට නතු වෙන්න සිද්ධ වෙනවා. කිසිවෙකුට හෝ චෝදනා කරලා තිබුණොත්. එනිසා හරි වැරද්ද කොහොම හෝ වේවා ඔබ ඔබේ වැරද්ද හදාගන්න. බාහිර ලෝකෙ මිනිසුන්ව පිරිසුදු කරන්න යන්න කලින් අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්න යන්න කලින් තමන්ගේ පැත්තට හොඳට යෝනිසෝ මනසිකාරය හරවාගෙන බලන්න. ඔබ නිවැරදි වෙන්න. එතකොට ලෝකෙ නිවැරදි වෙයි. ඔබේ හිත ඇතුලේ කෙලෙස් අරටු බහැලා මුල් බහැලා පවතිනකන් ලෝකේ කොච්චර සත්පුරුෂ වුණත් ඔබට ඒ සත්පුරුෂකම දැනෙන්නේ නැහැ. ඔබ ආවේගයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මසුරුකමින්, ඉරිසියාවෙන් පසු වෙනකම්ම කාගේවත් හොඳක් ඔබට පේන්නේ නැහැ. ඔබ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. ඔබ ආවේගශීලීව හැසිරෙනකම්ම ඔබට ඔබේ වැරද්ද පේන්නේ නැහැ. ඔබ ඉරිසියාවෙන් යුතුව, මසුරුකමින් යුක්තව වෛර හදාගෙන, කෝන්තර හදාගෙන ඉන්නකම්ම ඔබට කාගේවත් ගුණයක් පේන්නේ නැහැ. එනිසා අපි විවේචනයක් කරගන්නට ඕනේ අපි ගැනම. අන් අය ගැන නෙමෙයි. මගේ සීලය කොහොමද? සමාධියක් තියෙනවද? ප්‍රඥාවක් මට තියෙනවද? මම ඉරිසියාවෙන්ද කල් ගෙවන්නේ? නැත්නම් මට මුදිතාව තියෙනවද? මම මසුරෙක්ද? මම දන් දෙනවද? මම හොඳ වචන කතා කරන කෙනෙක්ද? අමහිරි වචනද මම කතා කරන්නේ? මම ධර්මපරයායන් ඉගෙන ගන්නවද? මම චතුරාර්ය සත්‍ය නුවණින් විමසනවද? මම දුක ගැන අහලා නුවණින් තේරුම් ගන්නට උත්සාහවත් වෙලා තියෙනවද? දුකට හේතුව, දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තියෙනවද? දුක්ඛ නිරෝධය ගැන, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන මම අවබෝධ කරගෙන තියෙනවද? ඒ උදෙසා මම යෝනිසෝ මනසිකාරය යොමු කරලා තියෙනවද? ආන්නේ ඔබ ගැන ඔබ හොයන්න ඕනේ. මම මේ යන ගමන හරිද? මේ යන ගමනෙන් කුසල් දහම් වැඩෙනවද? අකුසල් දහම්ද වැඩෙන්නේ? ආන්න ඔබ හිතන්න ඕනේ. මම මේ පුද්ගලයා ඇසුර කරොත් මේ මගින් මගේ ශ්‍රද්ධාව වැඩෙනවද? සීලය වැඩෙනවද? ගුණය වැඩෙනවද? නැත්නම් ඒව පිරිහෙනවද? ආන්න විමසා බලන්න ඕනේ තමන් ගැන. ඒ වගේම මම මේ මිල මුදල් උපයන සපයන විදිය හරිද? එහෙම නැත්නම් මේ වැරදි විදිහට මම මිල මුදල් උපයා සපයන්නේ? මම මේ මිල මුදල් වියපැහැදම් කරන විදිය හරිද? ආන්න තමන් නුවණින් විමසන්න ඕන. ඒ වගේම මම අමුදරුවන්ට සලකන විදිය හරිද? ඒ වගේම මම මගේ යහළු මිතුරන්ට සලකන විදිය හරිද? මම ඔවුන්ව සමාදන් කරලා තියෙන ධර්මයේද? මම මේ ලෝකේ අශ්‍රද්ධාවන්තව ශ්‍රද්ධාවන්ත කරන්න කටයුතු කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ ලෝකයේ දුස්සීලයන් සිල්වත් කරන්න මම කටයුතු කරලා තියෙනවද? ආන්න ඔබ නුවණින් විමසන්න ඕන. එහෙම විමසන්නේ නැතුව අන් අයගේ අඩුපාඩු දෙස බලන්න ගියොත් ඔබ පිරිහෙනවාමයි. නපරේසං විලෝමානි නපරේසං කතාගතං අත්තනාවා වෙක්ඛේය කතානි අකතානිත. අන්න එම හේතුවත් ඔබ සාන්ත වෙනවා, සංවර වෙනවා, සංසිඳෙනවා. අන් අය කළ කී දේ නොකළ නොකී දේ ඔබට වැඩක් නැහැ. ඔබ ඔබේ ජීවිතය දෙස බලන්න.